ඉතින් ඔන්න අද ඇවිල්ලා තිනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු රැස්සක්. ඉතින් ඔයාලට වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට WhatsApp channel එකක් තියෙනවා ඒකටත් join වෙන්න පුළුවන්. ඒකට මම රජයේ සහ private රැකියා එන හැම දෙයක්ම ඒකට දානවා. ඉතින් දැනට රජයේ රැකියා ගොඩක් මේ දවස්වල එනවා. එතකොට ඒ හින්දා මම දැන් ඔයාලට දාන්නේ රජයේ රැකියා විතරයි. ඉස්සරහට රැකියා පුරප්පාඩු ලංකාවේ තියෙන ඕනම රැකියා පුරප්පාඩුවක් ඒ channel එකට මම දානවා. ඉතින් ඒකේ link එක description එකේ comment එකේ මම දාලා තියෙනවා. ඉතින් ඒක touch කරාට පස්සේ ඔයා යන්නේ කෙලින්ම website එකට. ඊට පස්සේ ඔයා ඒකට ගියාට පස්සේ view channel කියන එක එයි ඔයා ඒක දෙන්න ඕනේ. ඒක දුන්නාම ඔයා කෙලින්ම යන්නේ WhatsApp එකට. WhatsApp එකේ දකුණු පැත්තේ පේන්නයි follow කියලා බටන් එක. අන්න ඒක touch කරලා ඔයාලට පුළුවන් ඒක follow කරන්න. මේකේ qualification විදිහට බලන්නේ O level සහ others කියලා තියෙනවා. ඉතින් vacancies 258ක් තියෙනවා. ඒකයි මම අද මේක විතරක් වෙනම ඔයාලට ගෙනාවේ. ඉතින් ඉදිරියට තව වීඩියෝ දවසින් දවස මම ඔයාලට update දෙනවා. ඉතින් closing date එක දාලා තියෙන්නේ 20/25/10/26 කියලා. අපි දැන් මේ link එකට ගිහිල්ලා බලමු මේකේ තියෙන විස්තර කොහොමද ගන්නෙ, full details කොහොමද ගන්නෙ. ඉතින් මේවා තැපැලා හරහා යවන්නේ කොහොමද කියලා අද මම වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් ඔයා link එක ඉස්සරහම touch කරගෙන එන්න. ඊට පස්සේ අපි මේ ටික කතා කරමු. ඉතින් ඔයා link එක touch කරගත්ත පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඊතල touch කරලා මේ add අයින් කරගන්න. ඊට පස්සේ මෙතනින් පල්ලට ඔයා යන්න ඕනේ. පල්ලට යනකොට ඔයාලට පේන ඇති vacancies ටික තියෙනවා. මොනවද category ටික තියෙනවා. ඔයාලට පේනවා ඇති 258ක් තියෙනවා කියලා මෙයාලා දාලා තියෙනවා. ඉතින් මේ වගේ සියලුම details දැන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් පාඩේ full details කියලා තියෙන තැනක් එයි. ඔයාලට මෙන්න මේ වගේ interface එක මේ add වෙනවා ඒවා හිතන්න එපා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා ඇති ඉංග්‍රීසි වලින් තියෙනවා, සිංහල වලින් තියෙනවා, තමිල් වලින් තියෙනවා. එතකොට ඔයාලට කැමති විදිහට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ මම සිංහල විදිහට මෙන්න මේ විදිහට ටච් කරනවා. ටච් කරපුවාම මෙන්න මේ වගේ ඇඩ් එන. එතකොට ඔයා මෙතන ක්ලෝස් කියන බටන් එක දීලා ක්ලෝස් කරගන්න ඕනේ. මේ ඕපන් කියන ඒවා දෙන්න එපා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේකේ තියෙනවා සියලුම විස්තර ටික. ඊට පස්සේ මෙතන තියෙන බදවා ගැනීමේ අපේක්ෂිත තනතුරු කියනවා. ක්‍රියාකරු කියලා තියෙනවා. පුරප්පාඩු සංඛ්‍යාව 39ක් කියනවා. බදවා ගන්නා ශ්‍රේණිය 3 වෙනි ශ්‍රේණිය කියලා තියෙනවා. ට්‍රැක්ටර් ක්‍රියාකරු තියෙනවා. පුරපාඩු 8ක් තියෙනවා. 3 වෙනි ශ්‍රේණියට තමා ගන්න විදුලි කාර්මික කියන එකට ඔයාලව ගන්නවා 7 දෙනෙක්ව. ඒ 3 වෙනි ශ්‍රේණියට. ඊට පස්සේ කාර්මික ශිල්පී ගන්නවා 22ක්. පෑසුම්කරු 3 දෙනෙක් ගන්නවා. බෙලෙක් වැඩකරු 11ක් ගන්නවා. පින්තාරකරු 5ක් ගන්නවා. ලියවන පට්ටල්කරු දෙන්නෙක් ගන්නවා. සවි කරන්න 4ක් ගන්නවා. යන්ත්‍රකරු 3 දෙනෙක් ගන්නවා. නඩත්තු හා මෙහෙයුම්කම්කරු 63ක් ගන්නවා කියලා දාලා තිනවා. ජල පොම්ප ක්‍රියාකරු 10 දෙනෙක් ගන්නවා. පෙදරේරු 6 දෙනෙක් ගන්නවා. වඩු කාර්මික 4ක් ගන්නවා. ජනනල කාර්මික එක්කෙනයි ගන්නේ. උපකරණ ශිල්පී එක්කෙනයි ගන්නේ. උපකරණ අලුත් වැඩියාකරු දෙන්නෙක් ගන්නවා. ජල විද්‍යා මිනුම් සහායක 26ක් ගන්නවා. සංචාරක බංගලා භාරකරු 5 දෙනෙක් ගන්නවා. ගබඩා කම්කරු ගබඩා සහායක 30ක් ගන්නවා. වැද්දුම්කරු දෙන්නෙක් ගන්නවා. හරිද? ඊට පස්සේ මේ තනතුරු වලට මේ ජොබ් කැටගරියට දාලා ඔයාලගේ ශිල්පයට අදාළ මේ මොනවද තියෙන්න ඕන සුදුසුකම් මෙන්න මේ වගේ මෙන්න මේ සෙට් එකක් මේකේ දාලා තියෙනවා. හරිද? ඔයා සපුරලා තියෙන්න ඕන දේවල් මේ ජොබ් කැටගරියට අදාළව මේකේ තියෙන ලොකු විස්තරයක් තියෙන බදවා ගැනීමේ ක්‍රමය මේ සියලුම අධ්‍යාපන සුදුසුකම් බලනවා. පළපුරුදු බලනවා. අතිරේක වෘත්තීය සුදුසුකම් බලනවා. විෂය බාහිර ක්‍රියාකාරකම් බලනවා. සම්මුඛ පරීක්ෂණයේදී දක්වන ලද කුසලතාවන් ඒ සාමාන්‍යයෙන් ඔක්කොම එකතුව 100ක් ලකුණු 100ක් විතර බලනවා. හරිද? අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු 25ක් හම්බ වෙනවා. අතිරේක වෘත්තීය සුදුසුකම් වලට ලකුණු 40ක් හම්බ වෙනවා. විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවට ලකුණු 5ක් හම්බ වෙනවා. ඔක්කොම එකතුව 100ක් කියලා මෙයාලා දාලා තියෙනවා. හරිද? මේකේ වැටුප් දාලා තියෙනවා. ඔයාලට පේන ඇති වැටුප් පරිමාණයත් ඔයාලට පේන 65560ක් වේ කියලා දාලා තියෙනවා. ඉතින් විස්තර මේක ගොඩාක් දාලා තියෙනවා. සේවයේ නියුක්ති කිරීමේදී කොන්දේසිය සේවා කොන්දේසි තියෙනවා. වයස් සීමාව අයදුම්කරු අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ක් නොඅඩු වී අතර 45ට නොවැඩි විය යුතුයි දාලා තියෙනවා. හරිද? අධ්‍යාපන සුදුසුකම් මෙන්න අවශ්‍ය සුදුසුකම් මෙතන දාලා තියෙනවා. NVQ3 සම්පූර්ණ කර තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ වෘත්තීය සුදුසුකම් මෙතන දාලා තියෙනවා. ඔයාලට කියව ගන්න පුළුවන් NVQ සම්බන්ධව මෙන්න මෙතන විස්තර ගොඩාක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා ඇති අයදුම් පත්‍රය මෙතන දාලා තියෙනවා. මේ සිංහල අයදුම් පත්‍රයක් තියෙන මෙතන. ඒතකොට ඔයාලට ඒක මම ඩවුන්ලෝඩ් කරන විදිහක් දැන් කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට වැඩි ඔයාලට quality එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න. ඒ කියන්නේ PDF එකක් විදිහට තමයි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මෙන්න මේක පුරවලා මෙන්න මෙතන තමයි යවන්න තියෙන 20 සැප්තැම්බර් මාස
25 වෙනි දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බෞද්ධ ආලෝක මාවත කොළඹ 4ට තමයි මේක යවන්න තියෙන්නේ. හරිද? ඔයාලට මේක ෆොටෝ කොපි ගහලා ඉතින් අපි මෙතනින් බැක් කියමු. මම මේක සරලව ඔයාලට කිව්වේ. ඔයා මේක තව පාරක් කියව ගන්න. මොකද මේක ඔයාලට ගොඩක් වටිනවා. ඒ හින්දා ඔයාම මේක කියව ගන්න. මම මේක zoom කරලා zoom out කරලා ඔයාලට මෙන්න මේ විදිහට කියව ගන්න පුළුවන්. හරිද? දැන් මම මෙතනින් මේක බැක් කරනවා. ඊට පස්සේ අපිට දැන් ඕනේ මේක ඇප්ලිකේෂන් ෆෝම් එක ගන්න. ඔයාලට සිංහල වලිනුත් ගන්න පුළුවන්, තමිල් වලිනුත් ගන්න පුළුවන්. තමිල් කෙනෙක් නම් තමිල් විදිහටත් ඔයාලට මේක ගන්න පුළුවන්. එතකොට ඔයා කරගන්න ඕනේ මෙන්න මෙතන ඇප්ලිකේෂන් ෆෝම් කියන ක්ලික් කිය බටන් එකක් තියෙනවා. සිංහල දැන් මම සිංහලද මතන සිංහල ටච් කරනවා. ඊට පස්සේ මෙතන ඇප්ලිකේෂන් ෆෝම් එක මෙන්න මේ ආකාරයට එනවා. ඔයාලට අතනින් ඩවුන්ලෝඩ් කරනවට වැඩිය මෙතනින් PDF එකක් ආකාරයට ඩවුන්ලෝඩ් කරන එක ගොඩක් වටිනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනදී ඩවුන්ලෝඩ් අයිකන් එකක් තියෙනවා. මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ටච් කරන්න. ටච් කරපුවාම මේක ඔයාගේ ෆයිල් වල, ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ෆයිල් කියලා එකක් තියෙනවනේ. ෆයිල් එකට තමයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක කමියුනිකේෂන් එකට නම්බර් එකට ෂෙයා කරලා මේක ෆොටෝ කොපියක් ගහගන්න. ෆොටෝ කොපියක් ගහලා ඔයාලට මේක සම්පූර්ණයෙන්ම පුරවලා මේක තැපැල් හරහා යවන්න තමයි තියෙන්නේ. ඉතින් channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙනවා ජොබ් කැටගරි ගොඩාක්. ඉතින් මේක ගැන වෙනම ගේන්න ඕනේ තමයි මම මේක වෙනම ගෙනාවේ. ඉතින් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගෙනත් දෙනවා. ඊළඟට ඇවිල්ලා තියෙන ජොබ් කැටගරි ගැන ගොඩක් මේ දවස්වල ජොබ් වෙනවා. ඉතින් channel එක subscribe කරලා තියෙන බෙල් එකක් ඕල් දාලා තියාගන්න. ඒතර වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකකින් පෙන්නයි. ඉතින් ඔයාලට සුබ දවසක්.